ආයිබෝන් ටෝක් විත් උපාලි YouTube channel එක ඔබතුමාලා එකතු වෙන්නේ. අපි කිව්වා අපි කතා කරන්න යන්නේ මේ ආර්ථිකය ගැන. ලංකාවේ ආර්ථිකය කොහොමද තියෙන්නේ? ඒක ඔබට බලපාන්නේ කොහොමද? ආර්ථිකයේ වෙන උඩු යටි කුරු දේවල් කොහොමද අපි අධ්‍යයනය කරන්නේ? මේවා අවබෝධ කරගන්නේ. ඉතින් මේ ගැන අපි කතා කරන්න කල්පනා කරා විශේෂ පුද්ගලයන්, සුවිශේෂ පුද්ගලයන් මේ සමාජයේ ඉන්න. ඉතින් අදත් අපි සුවිශේෂ පුද්ගලයෙක් ළඟට ඇවිල්ලා ඉන්නේ. ඔහු ව්‍යවසායකයෙක්. වසර 30කට වඩා ඔහුගේ ව්‍යවසායකත්වය මේ රටේ වර්ධනය කරලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ බන්දුල කරුණාරත්න මැතිතුමා. එතුමා ඇවිල්ලා සභාපති ඔටෝ සෙරමික් බාත්. ඉතින් ඔබට ආයුබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඉතින් අපි මුලින්ම කතා කරමු ආර්ථිකය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මෙතුමාගෙන් කොහොමද මෙතුමා ව්‍යවසායකත්වයට ආවේ? ඒ වගේම කොච්චර කාලයක් දැන් මෙතුමාගේ මේ ව්‍යවසායකත්වය මේ රටට ඒ වගේම මේ රටින් පිට රටට ගෙනියලා තියෙනවද? අද වෙනකොට එතුමා කොයි වගේ තැනකද මේ රටේ ඉන්න කියන එක අපි මේ ප්‍රේක්ෂකයන්ට දැනගන්න අපිට ඊටාම කෙටියෙන් කිව්වොත් ඒක ගොඩක් වටිනවා අපි මේ නරඹන්නට. මයිෂලාම වාව බොහොම ආදරෙන් පිළිගන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න මාව තෝර ගැනීම සම්බන්ධයෙන්. හොඳ ප්‍රශ්නයක් මම හිතන්නේ උපාලි ඇහුවේ. දැනට මම අවුරුදු 33ක් තිස්සේ ලෝකේ රටවල් 50කට අපනයනය කරනවා අපි නිෂ්පාදනය කරන සෙරමික් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, මල් පෝච්චි වගේ ඒවා, ෆ්ලවර් පොට්ස්, වාසස්, ඕර්නමන්ට්ස්, ෆිගරින්ස් ඒ වගේ ඒවා රටවල් 50කට විතර අපි දැනට එක්ස්පෝර්ට් කරනවා. අවුරුදු 33ක් තිස්සේ අපි ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ෆෙයාර් එකේ අපේ එක්සිබිෂන් තියෙනවා, අපේම බූත්. ඇමරිකාවේ අපි එක්සිබිට් කරනවා, ඩුබායි වල, චීනේ, ඉන්දියාවේ, ගොඩක් රටවල අපි තුර්කියේ හැම රටවලම අපේ එක්සිබිෂන්ස් තියෙනවා. අපි ඒක හැම එකකම සහභාගී වෙනවා. ගියලා තමයි අපි ඒක කරගෙන යන්නේ. මේක අර ඔය මේක ආරම්භය ගැන ඇත්තටම මම අවුරුදු 20 ගානේ ඉන්න තරුණයෙක් හැටියට මම මල්ටිනේෂනල් කම්පැනි එකක වැඩ කරා ක්වොලිටි කන්ට්‍රෝල් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මැනේජර් කෙනෙක් හැටියට. සෙරමික් සම්බන්ධවම නෑ ඒක වෙනම ප්‍රොඩක්ට්ස් ටිකක් ඒගොල්ලන් කරේ. මේ එතකොට අර මම ඇත්තටම මේකෙන් ඔයාලට සමාජයට දෙන්න ඕන පණිවිඩය තමයි විශේෂයෙන්ම අපේ තාරුණ්‍යයට තමන් එක්ක කතා කරන්න. අපේ රටේ මම දැක්ක ගොඩක් අය තමන් එක්ක කතා කරන්නේ අනුන් ගැන තමයි කතා කරන්නේ. තමන් ගැන හොයන්නේ අනුන් ගැන තමයි හොයන්නේ. දැන් මම ඒ කාලේ ඉඳන්ම තරුණ කාලේ ඉඳන්ම මම මගේ ගැනම තමයි හෙව්වේ, මගෙත් එක්කම තමයි කතා කරේ. අපි මේ සිංහල භාෂාවෙන් කියනවා නම් අනුන්ගේ කුණු හොයන එක නතර කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම නතර කරන්න ඕනේ. එතකොට උපාලි මම එහි වැඩ කරගෙන ඉනකොට මට හොඳ පඩියක් හම්බ වෙනවා, මට වාහනයක් දීලා තියෙනවා. ඒකේ කැන්ටිමත් මම කරන අමතර ව්‍යාපාරයක් ඇටියෙද. මට ඒකත් එක්ක ඉන්නත් තිබුණා සමහර මිනිස්සු ඉන්නවා වගේ. මගේ හිත මට කියනවා, හැබැයි ඉංග්‍රීසියෙන් තමයි මට ඒක කිව්වේ. Hey man, you have a huge capacity man, get out from here man and open something by yourself man. මට හැමතිස්සෙම එහෙම කියනවා යා. ඊට පස්සේ තමයි මම කාලයක් කියනකොට මම දැන් ඕකේ ඔළුවේත් වැඩ කරනවා මගේ. ඒක මම තරුණයන්ට කියන්නේ තමන් එක කතා කරන්න. එතකොට මේ තමන්ගේ යටිහිත, තමන්ගේ ඇත්ත සවිය, ඇත්ත හයිය, තමන්ට කන පුළුවන් දේ එයා කියලා දෙයි. එයා දන්නවා අපි දන්නේ නැතුණාට. ඒක එකක් වුණා මට ඒක හේතුවක්. දෙවැනි හේතුව තමයි උපාලි මගේ ඒ කම්පැනි එකේ ලෝකල් ඩිරෙක්ටර්ගේ අම්මා හරි තාත්තා හරි මන් දන්නේ නැහැ. එයා මේ නැති වෙලා එයාගේ මල ගෙදර ගියාම මේ ලොන්ඩන් ප්ලේස් එකේ කොළඹ සෙවන් වල කුරුඳුවත්තේ. මම යනකොටම තමයි ජී.ආර්. ජයවර්ධන ටක් ගාලා ඒ වෙලාවෙම ආව මල ගෙදරට. එතකොට එයා ජනාධිපති. ඒතකොට උතුමාණනි. දේශීය ජනාධිපති නෙමෙයි. අය මම දැන් මමත් කොල්ල කාලේ ටීවී එකේ මම ආනවා උතුමාණනි ගෑණියෙක් මිනිහෙක් විතරයි කවන්න බැරි ඕනම දෙයක් කවන්න පුළුවන්. දැන් මම මේ මොකද ඇත්තට දැකලා නැහැ. ළඟ දැකලා නැහැ. මම දැක්කම මට නිකන් කරකෝල අත්හැරියා වගේ වුණා. වචනෙට කියනවා නම්. STF එක දාගෙන මේන් දාගෙන මාර ස්ටයිල් එකකට මිනිහා බැස්සේ. දැන් මම ඇත්තටම මැරලා ඉන්නේ අම්මද තාත්තදවත් මම දන්නේ නැහැ. මට ඇතුළට යන්න 100ක් නැහැ. මම දැක්කට පස්සේ දැන් ඔන්න මම මගෙත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඒ මොකද මේ උතුමාණනි කියන මේ ජනාධිපතිතුමා මලගේකට එන්නේ ඇයි? ඔන්න මම මගෙන් අහන ප්‍රශ්න. ඒ උත්තර දෙනවා. එයා එක්ස්පෝර්ටර් කෙනෙක් හින්දා. එයා අපනයන කරුවෙක් හින්දා. තමයි ජයවර්ධන උතුමාණනි කියන්නේ ලංකාවේ පළවෙනි first executive president of Sri Lanka.
පළවෙනි විදායක ජනාධිපති ලංකාවේ මල්ලගේකට එන්නේ මෙයා එක්ස්පෝර්ටර් කෙනෙක් හින්දා. ආහා. මට එක්ස්පෝර්ටර් කෙනෙක් වෙන්න බැයිද? ඔයාට එක්ස්පෝර්ටර් කෙනෙක් වෙන්න බෑ. මේ උඩහිත හරි නෝටි. එයා නිතරම අපිව දුර්වල කරනවා. දුර්වල කරනවා. එයා තමයි දුර්වල කරන්නේ. හරිද? ගොඩක් මිනිස්සු අපි ලංකාවට වැරදින තැන තමයි උඩහිතත් එක්ක තමයි ගොඩක් මිනිස්සු ජීවත් වැඩ වෙන්නේ. කරන්නේ. ඔව්. යටිහිතේ යන ප්‍රමාණය හරි අඩුයි. එහෙම ගියා 2.8ක් ලංකාවේ. ඒවත් ඒකේ එක්කෙනෙක්. 2.8ක් තමයි ඔකට ගියේ යටිහිතත් එක්ක. අනිත් ඔක්කොම උඩහිත. උඩහිත මොනවා කියන්නේ? කම්මලේ දැන් නිදාගන්න. වැස්ස, අවුව, අරක මේක කියලා ඔයා උඩහිත නිතරම වැරදි මාර්ගෙටම තමයි දාන්නේ. කම්මැලිම කරනවා. අම්මැලිම කරනවා. ඊට පස්සේ රජයට බයිනවා, දෙමව්පියන්ට බයිනවා, දේශගුණයට බයිනවා, කොණ්ඩම් බයිනවා, Tamanට බැනගන්න නැතුව. ඊට පස්සේ ඒක ලස්සනයි උපාලි. ඒ කියනවා මේ වාඩ බෑ. එයාට දන්නේ ඇයි බැරි කියලා. එයා American educated. එයා inherited lots of wealth from his ancestors. ඔයාට බෑ. එයා පරම්පරාවෙන් ගොඩ බූතලයක් හම්බෙච්ච එක්කෙනෙක්. එයා ඇමරිකාවේ ඉගෙන ගත්ත එක්කෙනෙක්. ඔයා එහෙම ඉගෙන ගත්තේ නෑ. ඔයාට එහෙම බූදලයක් නෑ. ඒක නිසා ඔයාට කන්න බෑ. මේ උඩිහිතේ යටිහිතේ දෙබස යන්නේ. ඊට පස්සේ යටිහිත කියනවා මම කොහොම හරි කරනවා. මට කරන්න බැරි වුණොත් මම මගේ ළමයෙකුට කියනවා එක්ස්පෝර්ටර් කෙනෙක් වෙන්න කියලා. ඒ ළමයාට බැරුවොත් මේ ළමයාගේ ළමයාට කියන එක්ස්පෝර්ටර් කෙනෙක් වෙන්න කියලා. දැන් මේ සිහිනේ මගේ ඇඟ ඇතුලේ කාගෙන ගිහිල්ලා ඉවරයි. හරිද? එතකොට මම බැඳපු අලුත මම ගෙදර ඇවිල්ලා වයිෆ්ට කියනවා මට එක්ස්පෝර්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියනවා. අපි හොඳ වෙලාවට එයාට පිස්සෙක්වත් මොකක්වත් කිව්වේ නැහැ. එයා ඒක නිකන් ගත්තා. ඒක මට තවත් හයියක් වුණා. දැන් සාමාන්‍ය වැරදි වචන කියාගෙන ආවනේ නැහැ පිස්සු දාන්න. පිස්සු කතා කරන්න එපා කියලා මම අධෛර්යමත් වෙන්නත් තිබුණා. ඉතින් මොකද කියන්නේ නැතුව ඒක බාරගත්තා. ඊට පස්සේ උපාලි මම ඔය සිහිනෙත් එක්ක අවුරුදු 4ක් ජීවත් වුණා. ජීවත් වෙලා මම අපනයන කරුවෙක් වුණා උපාලි. මට ඕන වෙලා තිබුණේ ඩොලර්ස් ගේන්න නෙමෙයි ජනාධිපතිව ගෙදර ගේන්න. අන්තිමට මම කාවද දන්නවද කියන අගමැතිතුමාව ගෙදර ගෙනාවා. දීම් ජාරත්න අගමැතිතුමා මගේ පුතා අනුරාධ්‍යාරත්න මගේ ලොකු දුව ડોක්ටර් දිලිනි විවාහ කරගත්තා. ඒ කියන්නේ අගමැතිතුමා මස්සිනා වුණා. මස්සිනා වුණා. මට ජනාධිපතිව ගෙදර ගෙන්නයි ඕනේ. මලකයකට මගුල් කයකට ගේන්න ඕනකම තිබුණේ. අන්තිමට සදාකාලිකවම ගෙදර ගෙනාවා. එතකොට අර මගේ සිහිනේ තිබුණේ ජනාධිපතිව ගෙදර ගෙන්න ගන්න මරණකයකට මගුල් කයකට. අන්තිමට මට ඒකත් වුණා. ඒක තමයි මගේ ප්‍රධාන සිහිනේ උනේ. අන්නේ බලන්නේ මේ සිහිනේ සල්ලිත් නැහනේ. හරි අහිංසක සිහිනයක් ඒක. ඒගොල්ලන් අපේ වලට ගෙන්න ගන්න ඕනේ. ඒකේ මම තරුණයන්ට දෙන පණිවිඩය තමයි කළ නොහැක්කක් නැත. ඕනම දෙයක් කරන්න පුළුවන් Tamanට හිතුනොත්, Tamanට හිතුවොත් ඕනම දෙයක් වන්න පුළුවන්. දැන් මෙතන මේක කෙටියෙන්ම කියනවා නම් මේ හිත කියන එක මාර ප්‍රබල දෙයක්. ඉතින් අපි බුද්ධ ධර්මයේ අදහන අය සිදුවත් කුමරා බුද්ධත්වයට පත් වෙන්නත් ප්‍රධානම බලපෑව හිත. හිත පාලනය කරගත්ත එක. ඉතින් මේ හිත හරියට පාලනය කරගෙන Tamanda යන්න ඕනේ දකින්න ඕන සීනේ හරියට දකින්නවා නම් මේ වගේ සීන දැකපු ඒ සීන සැබෑ කරගත්ත අද වෙනකොට ඒ සීන සැබෑ කරගත්ත සීන විදින ව්‍යවසායකෙක් ඒ වගේම හොඳ පුරවැසියෙක් වෙන්න පුළුවන්. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තමයි මම අහන්න ඕනේ. දැන් අවුරුදු 33ක් ව්‍යවසායකත්වයේ යෙදලා ඉන්නකොට මේ රටේ නායකයෝ දේශපාලඥයෝ විශාල ප්‍රමාණයක් මාරු වුණා. ඒ වගේම මේ රටේ ආර්ථිකය උඩ යටි කුරු වුණා. සමහර කාල හොඳට ආර්ථිකය තිබ්බා, සමහර කාලවල අමාරු තත්ත්ව තිබ්බා. දැන් ඔබතුමාට මේ අවුරුදු 33 කාලය ගත්තම සාමාන්‍යයෙන් ආර්ථිකයේ වැඩි වශයෙන්ම තමන්ගේ ව්‍යාපාරයට තමන්ගේ මනසට දැනුනේ කොයි කාලෙද? ඒ කියන්නේ ආර්ථිකයේ තමන්ට මේ ආර්ථිකයත් එක්ක මට යන්න බෑ. මේ ආර්ථිකයත් එක්ක මට මේ ව්‍යාපාරය කරගෙන යන්න බෑ කියන හැඟීමක් එන්නේ නැතිනේ මේ අවුරුදු 33 ඇතුළත. ඒ මොන වගේ කාලවලද එමෙ හැඟීමක් ආවනම් ඒ වගේ හැඟීමක් ආවේ මොන හේතු හින්දාද? ඒ හේතුවක් කියන්නේ ප්‍රශ්නයන්නේ. ඒ ප්‍රශ්න ඔබතුමා කොහොමද විසඳාගත්තේ ව්‍යවසායකයෙක් හැටියට? ඒක මම හිතන්නේ වැදගත් අද ඉන්න ගොඩක් අයට. මොකද ගොඩක් අය අද ප්‍රශ්න වලින් මඟ හැරෙන්න කැමති බලන්නේ. ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැහැ. උපාලි හොඳ ප්‍රශ්නයක් ඇහුවා.
උපාලි ඔළුවේ තියෙන උත්තරේ මගෙන් හම්බ වෙන්නේ නැහැ ඒකට. සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු බහුතරව ඔළුවේ තියන් ඉන්න උත්තරේ මගෙන් හම්බ වෙන්නේ නැහැ. මොකද මම කියන දෙයක් තමයි විශේෂයෙන්ම මම අපනයන කරුවෙකින්ද. මම එක්ස්පෝර්ටර් කෙනෙක් නිසා මට දේශපාලනේ අදාළම නැහැ. හාබර් එක ඇරලා තියෙනවා නම් එයාපෝට් එක ඇරලා තියෙනවා නම් පාරේ වාහන යනවා නම් නැව් යනවා නම් මට එච්චරයි ඕනේ. අපි වගේ මිනිස්සුන්ව නවත්තන්න පුළුවන් මරණයෙන් විතරයි. දේශපාලනයට අපිව නවත්තන්න බෑ. දේශපාලනේ අපිට අදාළම නැහැ. දේශපාලනයක් තිබුණත් එකයි අපිට නැතත් එකයි. හාබර් එක ඇරලා නම් එයාපෝට් එක ඇරලා නම් පාරේ කන්ටේනර්ස් ගෙනියන්න පුළුවන් නම් කස්ටම් එක වැඩ නම් මූද නැව් යනවා නම් අපිට එච්චරයි. මම මේක පණිවිඩයක් ඇරෙට තාරුණ්‍යයට දෙන්න කැමති. මගේ රටේ ව්‍යවසායකයන්ට දෙන්න කැමති. අහවල් එක හේතුවක් කරගන්න එපා. අහවල් එක නොකර ඉන්න. කරින් කිව්වා වගේ කළ නොහැක්කක් නැත. ඕනම දෙයක් පාන්න පුළුවන් Tamanට කාණ්ඩ ඕනේ නම්. ඒ කියන්නේ විශේෂයෙන්ම මම අපනයන කරුවෙකින්ද මට රටේ නිෂ්පාදනය රටේ ව්‍යාපාර රටේ වෙළඳාම රටේ ඒක මට අදාළ නැහැ. රටේ මිනිස්සුන්ට සල්ලි තිබුණත් එකයි නැතත් එකයි. මොකද පිටරටවල මිනිස්සුන්ට ඩොලර්ස් තියෙනකම් මගේ බිස්නස් එක කරනවා. ඒක නිසා මම කවදාකවත් මගේ දේශපාලන විතරනේ මම කිව්වොත් කිසිම දෙයක් මම කවදාකවත් බාධකයක් කරගන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම තමන් හරි ව්‍යවසායකත්වයක යෙදিলা ඉන්නවා නම් අනුන්ගේ පස්සේ යන්න ඕනේ නැහැ කෙටියෙන්ම කියනවා නම්. ව්‍යවසායකයා කියන්නේම උපාලි ප්‍රශ්නයකට උත්තරයක් හොයන මිනිහනේ. අනිවාර්යෙන්. The meaning of definition of an entrepreneur is the guy who finds solution for problems. ඒකෙන් තමයි ව්‍යවසායකයා ඉන්නේ. ඉතින් අපි ඉන්නේ ප්‍රශ්න අරගෙන නෙමෙයි අපි ඉන්නේ උත්තර අරගෙන. ප්‍රශ්න වලට. ඉතින් මේකෙන් ඔබට ගන්න පුළුවන් දේ තමයි සමහරව හිතනවා රජය මැදිහත් වෙන්න ඕන, රජය සපෝට් කරන්න ඕනේ. නැත්තම් තව කවුරු හරි Tamanට සපෝට් එකක් දෙන්න ඕන මේ ව්‍යාපාරය කරගෙන යන්න ඕනේ කියලා. නැත්තම් රටේ ආර්ථික ප්‍රශ්න උඩ Tamanට ව්‍යාපාරය කරන්න බෑ කියනවා. නැත්තම් බැංකු උදව් කරන්නේ නැහැ කියනවා. ඇත්තටම මේ සියල්ලම නෙමෙයි Tamanට තියෙන ප්‍රශ්න. Taman හරියට මේ දෙයට මෙතුමා මේ කියනා වගේ මූණ දෙනවා නම් Tamanට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අපි තවදුරටත් මේක කතා කරමු. දැන් ඔබතුමා මම හිතන්නේ රටවල් 60කට වඩා සංචාරය කරලා තියෙනවා. රටවල් 50කට වඩා ප්‍රමාණයකට Tamanගේ නිෂ්පාදනය යවනවා කියලා කිව්වා. දැන් අපි බැලුවොත් මේ අවුරුදු 33 35 ඇතුළත ඒ ගිය රටවල් වල තියෙන ආර්ථිකයයි අපේ රටේ තියෙන ආර්ථිකය අතර සංසන්දනය කරපුවාම මොනවද තියෙන ප්‍රධාන වෙනස්කම්? ඒ වගේම අපේ රටේ ඇයි මේ ආර්ථිකය අපිට දියුණු කරන්න බැරි? ඔබ දකින මේ රටේ ආර්ථිකය දියුණු කරන්න බැරි කාරණා මොනවද? මට කාරණා කීපයක් කියන්න බලන්න මොනවද එහෙම කියලා. සංසන්දනාත්මකව බලනකොට අපේ රට අපි කොහෙද තියෙන්නේ? අපි සම්පත් වලින් අඩුද? මොකද්ද අපිට මේ ආර්ථිකය දියුණු කරන්න බැරි ප්‍රශ්නේ මොකද්ද? අපේ මානසික ප්‍රශ්නයක්ද මොකද්ද මේ ප්‍රශ්නේ? හොඳ ප්‍රශ්නයක් උපාලි. මම ටිකක් අර මනෝවිද්‍යාව සහ දර්ශනය ගැන උනන්දුවක් දක්වන පුද්ගලයෙක් හැටියට මම ඕක හොඳටම දකිනවා. ඒ රටවල් වලට ගියාම ඒ රටවල් ක්‍රියාත්මක වන විදිය අපේ රට ක්‍රියාත්මක වන විදියයි. දැන් සමාජලා මට කියන්න ඉඩ දුන්නොත් ඔබදාන්න ඕන දෙයක් කියන්න පුළුවන්. මොකද අහගෙන ඉන්න අයට දැනගන්න ඕනේ ඇත්තටම මේ රටට මොකද මේ වෙලා තියෙන්නේ කියන එක. දැන් අපේ රට හැමෝම දේශපාලන කට්ටිය තමයි විශේෂයෙන්ම මම දැකලා තියෙන්නේ. කුවකත්වය වැඩි. ක්‍රෝධය වැඩි, ඊර්ෂ්‍යාව වැඩි, වෛරය වැඩි. අර කොටි දෙන්න කාගත්ත නැටි දෙක ගේ තුල දාගත්ත කිව්වා වගේ විරුද්ධ පක්ෂයයි ආණ්ඩු පක්ෂයයි ගහ ගන්නව ඇරෙන්න ඒගොල්ලන්ට වෙලාවක් නැහැ රටේ ආර්ථිකය ගැන හිතන්නවත් රටේ ආර්ථිකය දියුණු කරන්නවත්. දැන් කුහකත්වය කිව්වේ ඒ කියන්නේ දැන් එක පක්ෂයක් හොඳ දෙයක් කරොත් අනිත් පක්ෂය ඒක හොඳයි කියලා පිළිගන්නත් කැමති නැහැ ගොඩක් වෙලාවට. කැමති නැහැ. මොකද දැන් යුද්ධ දිනනවට කැමති නැහැ විරුද්ධ පක්ෂේ. මොකද යුද්ධ දිනනොත් ඒ මිනිහව හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ. හොල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ආර්ථිකය දියුණු වෙනවා. ආර්ථිකය දියුණු වුණොත් විරුද්ධ පක්ෂයට ආයි බලයට එන්න බෑ. මේ මිනිහ මේක දුවේ. ඒ නිසා යුද්ධ දිනන්න ඉඩ දෙන්නෙත් නැහැ. ආර්ථිකය දිනන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒ කුවකකම වැඩි සමාජලා මට කියන්න ඉඩ දුන්නොත්. දැන් යුරෝපේ මම ඕනම රටක ගොඩ ගිය ආසියාවේ රටවල් ඇරෙනවහම ආසියාවේ හොඳ රටවල් තියෙනවා. ඒ රටවල් වල නිතරම ඒගොල්ලන් බලන්නේ විරුද්ධ පක්ෂය ආණ්ඩු පක්ෂය හැප්පෙන්න නෙමෙයි. ඔක්කොම එකතු වෙලා ඒ රට වර්ල්ඩ් මැප් එකේ උඩ තැනකට ගෙනියන්නේ කොහොමද කියලා. කොහොමද දිනු කරන්නේ කියලා. දැන් ඒකට ළඟම තියෙන උදාහරණය තමයි මෝඩි. මෝඩි දැන් තුන්වෙනි ආර්ථිකය වෙන්න ඕනෙලු ලෝකේ. දැන් 1991 බංකොලොත් වෙච්ච රට බංකොලොත් වෙච්ච ඉන්දියාව
අද පස්වෙනිය වුණා හතරවෙනිය වෙනවා දැන් එයා දිනවකවානු දාලා තියෙනවා මං තුන්වෙනිය වෙනවා ජර්මනි එක මං ඉස්සර කරනවා කියලා. ජපාන ඉස්සර කරා. අන්න රටවල් අන්න නායකයෝ. ඔයා තරඟ කරන්න ඕනි, ඔයා තර්ක කරන්න ඕනි. ඔයාගේ රට වර්ල්ඩ් මැප් එකේ උඩට ගෙනියන්න. අපේ සටන් කරන්නේ විරුද්ධ පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සටන් කරනවා. හරිද? ඔව් වැඩේද මට අපේ ඒකට බෙදිලා අපේ මිනිස්සුත් සටන් කරනවා. මහ ජනතාව ගැනත් පව්. හැබැයි ඉතින් මහ ජනතාවට කරන්න දෙයක්වත් නැහැ. මම අවංකවම කිව්වොත් මගේ හිතේ ඉන්න ඒ නායකයා අපේ රටේ තාම පියුන්නේ නැහැ. කියන්න බලන්න මොන වගේ නායකයෙක්ද හිතේ ඉන්නේ කියලා. මගේ හිතේ මොකද මේ ඉන්න තරුණයන්ට දැනගන්න ඕනේ. මගේ හිතේ ඉන්නේ ඒ නායකයා මේ රටේම පෝෂිතා වුණත් වැඩක් නැහැ. ඒ නායකයා මේ රටේම උගත වුණත් වැඩක් නැහැ. හැබැයි ඒ රට ඒ නායකයා දැක්මක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. දැක්මක්. Only a visionary can develop this country. Visionary, not the richest man, not the most intelligent man, most educated man. විෂන් එකක් තියෙනවා. දැන් ලී ක්වාන් යූ කියන්නේ උගත් එක්කනේ නෙමෙයි. එයා බැරිස්ටර් එක්සෑම් එකක් කරලා ආපු එක්කනේ. අට විෂන් එකක් තියෙනවා. දැන් මේ ආණ්ඩුවෙන් ආව මම දැක්කා 150 ගණන් දුපති විශ්වවිද්‍යාල උපාධිධාරීන් උපාධි මේ ඩොක්ටර්ස්ලා කියනවා, ලෙක්චර්ස්ලා කියනවා, ප්‍රොෆෙසර්ස්ලා කියනවා. නමුත් අපි මුකුත් වෘත්තීය වේදීන්. මුකුත් දකින්නේ නැහැ. නමුත් අර තනි මිනිහෙක් කියලා ලී ක්වාන් යූ කියලා නිකන් ලෝයර් කෙනෙක්, බැරිස්ටර් කෙනෙක් රට වෙනස් කරා. මහතීර් මොහමඩ් අර රට වෙනස් කරා. මේ කෝච්චියේ වඩේ එක තේ ගැව්වා කියන මෝඩි එයා ඒ රට වෙනස් කරා. අදේන ඒක නිසා දුකයි කියන්න. විෂනරි කෙනෙක් තාම අපේ රටේ පහළ වුණේ නැහැ. එහෙම පහළ වුණා නම් අද රට අපේ මෙතන තියෙන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. ඔව් අපිට කවුරු හරි මේ මෙතුමා කියන කතාවට විරුද්ධ වෙලා කියන්න පුළුවන් නෑ නෑ මේ රටේ විෂනරි ලීඩර්ස්ලා හිටියා. ඒ කියන්නේ දැක්මක් තියෙන ලීඩර්ස්ලා හිටියා කියලා. අපිට පෙරලා අහන්න තියෙන එහෙම දැක්මක් තියෙන ලීඩර්ස්ලා හිටියනම් අද කොහොමද අපි මේම දුප්පත් වෙලා ඉන්නේ? කෝ ප්‍රතිඵල? ඉතින් අපි යමු තව ප්‍රශ්නයකට. ඉතින් මම මෙතුමායන් අහන්න කැමතියි. දැන් අපේ රටේ ওই ප්‍රශ්න ටික තියෙනවානේ. ඉතින් අපි මේක වෙනස් කරන්න බෑ. අපි හැමදාම ওই ප්‍රශ්න ටික කතා කර කර ඉඳලා වැඩක් නැහැ. දැන් මේ ආර්ථිකය වෙනස් කරන්න නම් අපි මොනවද ප්‍රධාන වශයෙන් කළ යුත්තේ? ඔබතුමාගේ තියෙන අත්දැකීම්, ඔබතුමා මේ රටේ ඉන්න හොඳ ව්‍යවසායකයෙක් හැටියට මොකද්ද මේ රටේ මේ ඉස්සරහට එන තරුණ තරුණියන්ට මේ රට ඒගොල්ලෝ සිහින දකින සිහින සැබෑ කරගන්න පුළුවන් රටක් බවට පත් කරන්න නම් මොනවද අපි මේ රටේ ඇත්තටම වෙනස් කළ යුත්තේ? ලොකු දේවල් වෙනස් කරන්න ඕනේ උපාලි. බුදුහාමුදුරුවෝ දේශනා කරා වගේ ඒ නායකයා යථාවාදී තථාකාරී වෙන්න ඕනේ. කියන දේ කරන දේ කියන. අපේ රටේ ප්‍රධානම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බොරු කියලා බලයට ඇවිල්ලා මිනිස්සුන්ට එපා වෙලා මිනිසුන් ඊට පස්සේ මිනිසුන් දන්නේ නැහැ මොනවද ඊළඟට කරන්නේ කාටද ඡන්දෙ දෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු දන්නේ නැහැ මොකද්ද බොරුව මොකද්ද ඇත්ත කියන තත්ත්වයට බොරුව ඇවිල්ලා හොයාගන්න බැරි තරමට එනවා. හැබැයි කාලයත් එක්ක බොරුව තේරෙනවා. තේරුණාට පස්සේ තව එක්කෙනෙක් ගන්නවා. එයාත් අර කරපු දේම කරනවා. හැබැයි මම කියන්නේ එහෙම නෙමෙයි. දැන් උදාහරණයක් ඇටියට මගේ ආයතනේ අවුරුදු 33ක් වැඩ කරන සේවකයෝත් ඉන්නවා. හැබැයි එදා හිටපු කරුණාරත්න තමයි අදත් ඉන්නේ. යථාවාදී තථාකාරී කියන දේ කරපු දේ කියන නායකයෝ. ඒ විශ්වාසය දිනාගත්තොත් මිනිස්සුන්ගේ දැන් මම මිනිස්සුන් 400ක විශ්වාසය දිනාගෙන ඉන්නවා. ඒ මිනිස්සු මම කියන ඕනම දෙයකට එකඟ වෙනවා. කවදාකවත් විරුද්ධ වෙන්නේ නැහැ. මේ රටෙත් මම විශ්වාස කරනවා අපේ රටේ හොඳ බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. කවුරුත් බුද්ධිමත් නැහැ කියලා මම විශ්වාස කරන්නේ. හැබැයි හරි නායකත්වයක් නැති ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. හරි නායකත්වයකට පුද්ගලයෙක් ආවොත් ඒ ආපු පුද්ගලයා කියන දේ කරන්න ඕනේ කරපු දේ කියන්න ඕනේ. එතකොට මිනිස්සු ඔව්වට එක්රොක් වෙලා දැන් ওই සී ජින්පින් වට මිනිස්සු එක්රොක් වෙලා ඉන්නේ. ඒ මිනිස්සයාට ඕනේ ලෝකේ පළවෙනි ආර්ථිකය වෙන්න. සිංගප්පූරුවට ඕනේ ලෝකේ ආර්ථිකයෙන් උඩ තැනකට යන්න. ඉන්දියාවේ මහතෙන් මොහොමඩ් ඕනේ උඩ තැනකට යන්න. ඒක මහ ජනතාවට තේරෙනවා. ඊට පස්සේ මහ ජනතාව පවුලක් වගේ වෙලා අර නායකයා වටේ රොක් වෙලා ඒ නායකයාගේ ගමනට ඒගොල්ලන් දිරි දෙනවා. දැන් මිනිස්සුත් එක්ක මම නම් කියන එකම දෙයක් තමයි උපාලි අපේ රටේ දිනු කරන්න පුළුවන් මිනිස්සුත් එක්ක සංවාදයකට යන්න. මිනිස්සුන්ට ඔයාගේ අරමුණ කියලා දෙන්න. ඔයාගේ සිහින ඔයාගේ යන ගෝල් එක ඒගොල්ලන්ට කියන්න. අනිවාර්යෙන් ඒගොල්ලන් ඔයාලට උදව් කරනවා. මේගොල්ලන් හිතේවා කියනවා හිතේවා කරනවා එහෙම කරලා රටක් ගෙනියන්න බෑ කවදාවත්. ඒ කියන්නේ අපි අවුරුදු 5න් 5ට
එක එක බොරු අහනවා. ඔව් දැන් මම අපේ එක එක බොරු වලට රැවටෙනවා. ඔව් අපේ කම්පැනි එකේ කවදාකවත් අපි මම කියන්නේ ඒගොල්ලන්ට සුබාලුත් අවුරුද්දක් වේවා කියලා. සුබාලුත් අවුරුද්දක් වේවා කියන එක සර්ගලයක් නූල කඩන් යනවා වගේ. මම කියන්නේ සුබාලුත් අවුරුද්දක් කරමු. කරමු. ඒ ළමයි හරි ආසයි ඒකට. ඒ ළමයි හරි ආසයි. ඊට පස්සේ ඒ ළමයින්ට අපි දෙනවා සිහින. අපි මෙහෙම කරනවා මේ අවුරුද්දේ. අපි මෙහෙම කරනවා මේ අවුරුද්දේ. අපි බෝනස් මාස 4ක දෙනවා මේ අවුරුද්දේ. බෝනස් මාස 3ක දෙනවා මේ අවුරුද්දේ. අපි ටාගට්ස් දෙනවා. ඒකට අපි කියනවා අපි මෙහෙම කරනවා කියලා. එතකොට ළමයින් අපේ විශ්වාසය දිනාගත්ත අපි ළමයින්ගේ විශ්වාසය දිනාගත්ත ඒ පොඩියට අපි ආයතන රටටත් ඒ ක්‍රමෙම තමයි බලපාන්නේ. නායකයා විශ්වාස කරන්න ඕනේ. නායකයා හරි ඍජු ප්‍රතිපත්ති වල ඉන්න ඕනේ. සෙලවෙන චරිතයක් වෙන්න බෑ, බොරු කියන චරිතයක් වෙන්න බෑ. ඊට පස්සේ මිනිස්සු කවදාකවත් විශ්වාස කරන්නේ නැහැ. එකපාරක් මිනිස්සුන්ට විශ්වාසය කැඩුනොත් ඒ මිනිස්සු ජීවිතේට විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා ගොඩක් අය ඒ වරද්ද කරන අපේ රටේ මම දැකලා තියෙනවා. අපයි නියම නායකයෙක් මේ රටට ආපු දවසක මං හිතන්නේ ආ ගෙදර යන්න බලාගෙන වැඩ කරලා මේ රට දියුණු කරයි. ගෙදර යන්න බලාගෙන වැඩ කරලා දියුණු කරන අයට තමයි මේ රට දියුණු කරන්න පුළුවන්. මේක ඇලීගෙන ගැලීගෙන අවුරුදු 10 20 30 40 ඉඳලා ඉන්න ඕනේ කියලා දියුණු කරන්න බෑ. මහතීර් මොහමඩ්ලා අවුරුදු ලොකු ගාණක් හිටියා. ලීක්වානි ලොකු ගාණක් හිටියා. එයා ගෙදර යන්න බලාගෙන තමයි වැඩ කරන්නේ. ගෙදර ගෙනියන්න බලාගෙන නෙමෙයි. ගෙදර ගෙනියන්න බලාගෙන වැඩ කරොත් ඔව් මිනිස්සුත් එක්ක එකඟ වෙන්නේ නැහැ රට දියුණු කරන්නත් බෑ. හැබැයි ගෙදර යන්න බලාගෙන වැඩ කරන්න ඕනේ. තේනද? ඒ මිනිස්සුම ආව තේරුම් ගත්තොත් හොඳ නායකයෙක් කියලා අනිවාර්යයෙන් මිනිස්සු ආගේ පිටිපස්සෙන් එනවා. ඔන්න හොඳ පණිවිඩයක්. ඔබත් නායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න හොඳ උපදෙසක් තියෙනවා. ඉතින් මේව ෆලෝ කරන්න සැබෑ නායකයෙක් බවට පත් වෙන්න ඉස්සරහදී. ඒක සමහරට ඔබේ සමාජයේ ඔබ නායකයෙක් වෙන්න පුළුවන්, ඔබේ ව්‍යාපාරයේ නායකයෙක් වෙන්න පුළුවන්, ඔබ ඇසුරු කරන කණ්ඩායමේ නායකයෙක් වෙන්න පුළුවන්. නැත්තම් මේ රටේ ජාතික නායකයෙක් වෙන්න පුළුවන්. මේ සියලුම නායකයන්ට පොදු කරුණක් තමයි මෙතුමා කතා කරන්නේ. මම හිතන්නේ ගේකටත් අදාළයි උපාලි. ගේකටත් අදාළයි. තාත්තා ඍජු ප්‍රතිපත්තියකින් ඉන්න ඕනේ. කියපු දේ කරන කරපු දේ කියලා. එහෙම පවුල් ගොඩ ගිහින් තියෙනවා. ඒ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එහෙම වෙන්න ඕනේ. අපේ පන්තියේ ටීචර් එහෙම වෙන්න ඕනේ. පොලිසිය වයිසි මහත්තයා එහෙම වෙන්න ඕනේ. ග්‍රාම සේවකයෙක් වෙන්න ඕනේ. ග්‍රාමසේවකයෙක් එහෙම වෙන්න ඕනේ. පන්සලේ හාමුදුරුවෝ වෙන්න ඕනේ. පූජකතුමා වෙන්න ඕනේ. ඈ ඉතින් මේ හැම තැනකම ඉන්න නායකයෝ හරියට කෙලෙන් ඉන්නවා නම් මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි රටේ සංවර්ධනය, රටේ ආර්ථිකය. ඒකයි අපි මේ කතා කරන්නේ. අපිට ඕනේ මේ රට රට චූටි දෙයක් මට එකතු කරන්න ඔව් පුළුවන්ද? කියන්න. මම හරියට කියන දෙයක් උපාලි මේක. දැන් අපි අවුරුදු 76ක් එකම දේ කරමින් වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. ඔව්. මට තේරෙන්නේ නැහැ ඇයි මේ උගත් හරි බුද්ධිමත් අයට මේක තේරෙන්නේ නැත්තේ කියලා. එකම දේ කරලා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා. මොකක්ද අපි කරන එකම දේ? අපේ ගොවිතැනට අපේ ශ්‍රම බලකායෙන් 26ක් සම්බන්ධයි. ඔව්. දැන් අපේ අනිත් කර්මාන්ත කරන්න මිනිස්සුන් නැහැ. ලක්ෂ 26ක් මිනිස්සු ගොවිතැනේ. හරිද? හැබැයි අපේ ජාතික දල දේශීය නිෂ්පාදනයට දෙන්නේ දායකත්වයේ 7%යි. 107යි. අපේ කර්මාන්ත 125ක් දෙනවා දලදේශීය ජාතිකත් මේකට. දලදේශීය නිෂ්පාදනය. නමුත් එතන ඉන්නේ සේවකයෝ ඒ තරම්ම ප්‍රමාණයක් අඩු වැඩියෙන්. ඔව්. එතකොට මෙතනම ඩිස්පැරිටි එකක් තියෙනවනේ. 107ක දායකත්වයක් දක්වනකොට අපේ දේශීය දලදේශීය නිෂ්පාදනයට මිලියන 26ක් මිලියන 2.6ක් මිනිස්සු. ලක්ෂ 26ක්. ඒ හා සමාන ප්‍රමාණයක් 125ක් දක්වනකොට එතනම ලොකු ඩිස්පැරිටි එකක් තියෙනවා. එතකොට මේක ආමන්ත්‍රණය කරන්නේ නැතුව වෙන ප්‍රතිඵලයක් වට බලාපොරොත්තු වෙන්න බෑ. ඕක හොඳම දෙයක්. හරිද? එතකොට මම ස්ටඩි කරලා බැලුවාම හොලන්ඩ් අපේ සයිස්ම භූමි ප්‍රමාණයක් අපේ සයිස්ම ජනගහනයක් ඉන්නේ ලක්ෂ 2යි ගොවියෝ ඉන්නේ. ලක්ෂ 2යි ගොවියෝ ඉන්නේ. ලෝකෙට වැඩිපුරම මේ ඇග්‍රිකල්චරල් ප්‍රොඩක්ට්ස් එක්ස්පෝර්ට් කරනවා ඒගොල්ලන් හොලන්ඩ් වල. ඉස්ලාම කෘෂිකර්මයට අත තියලා මම ඊශ්‍රායල් ජාතිකයන් හරි හොලන්ඩ් ජාතිකයන් හරි හොලන්ද ජාතිකයන් හරි ඒගොල්ලන්ගේ හොඳම බුද්ධිය තියෙන මිනිස්සුන් හොඳටම පළපුරුදු දැකීම් තියෙන මිනිස්සුන් අපේ රටට ගෙනල්ලා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකක් දාලා මොකද රජයේ මැදිහත් වෙන මිනිස්සුන්ගේ ඉඩම් අපිට ගන්න බෑ එහෙම. හරිද? මේ ඉඩම් ලංකාවේ වගා කරන ඔක්කොම අපේ ව්‍යවසායකයෝ 50කට දුන්නොත් ඒ 50 ඔය ඔක්කොම කරනවා ලක්ෂ 2ක් ඇති ගොවියෝ එදාට. ඔක්කොම යන්ත්‍රෝපකරණ පාවිච්චි කරන්නේ. ඩාර්ක් රූම් පාවිච්චි කරලා මාස 6ක් වුණත් බඩු නරක නැතුව තියාගන්න පුළුවන් විදිහට ඒ ළඟ තැන්වලම කෑන් කරලා ටින් කරලා අපි හාල් නම් වගා කරන්නේ හාල් ඉන්දියාවෙන් ගේනවා බංග්ලාදේශයෙන් පාකිස්තානෙන් ගේනවා
හැබැයි රට අරින්න පුළුවන් ඩොලර් 5ට 6ට වැඩි තියෙන හැම එකක්ම අපි අපේ රටේ හදනවා. හාල් කිලෝ එකක් ඩොලර් එකටත් අඩුයිනේ. ඒක අපි වගා කරලා වැඩක් නැහැ. ඒකින් වෙනස් දෙයක් කරලා ඕනේ වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න. එකම දේ කරලා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් වෙනස්ස හිතන්න අපි පුරුදු වෙමු. ඉතින් අපිට කියනවා ලෝකේ වෙන රටවල් වලට ගියාම ශ්‍රී ලංකාව කියන්නේ දුප්පත් රටක් නෙවෙයි. මේක සම්පත් බහුල රටක්. නමුත් අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ සම්පත් ටික අපි කළමනාකරණය කරගන්නේ නැති එක. දැන් මෙතුමා කිව්වේ එක උදාහරණයක්. අපි ලක්ෂ 26ක් ගොවිතැනට යොමු කරලා අපි ගන්නේ දලදේශීය නිෂ්පාදනයෙන් 7%. තවත් ලක්ෂ 26ක් අපි යොදලා අපි කර්මාන්ත වලින් 25%ක් ගන්නවා දලදේශීය නිෂ්පාදනය. ඉතින් මේක හොඳ උදාහරණයක් අපි කොහොමද අපේ සම්පත් අපි කළමනාකරණය කරන්නේ කියලා. ඉතින් අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමති ඔබතුමා ඉන්න ක්ෂේත්‍රය. දැන් ලංකාව ගත්තම සෙරමික් අතින් අපිට අතීතයේ ඉඳන්ම අපේ සෙරමික් මේ කියන කර්මාන්තය තියෙන එක. මේ කර්මාන්තය මේ රටේ තවත් අපිට දියුණු කරන්න පුළුවන්ද? ඒ වගේම තව කොච්චර ප්‍රමාණයකින් අපි හිතමු අපි මේක සැලැස්මක් ඇටියට ඊළඟ අවුරුදු 5 නැත්නම් ඊළඟ අවුරුදු 10 ඇතුළත මේ ඉන්ඩස්ට්‍රි එකෙන් රටට අපිට කොච්චර විදේශ විනිමයක් අපිට ගේන්න පුළුවන්ද? ඒ වගේම අපිට කොච්චර විදේශ විනිමයක් ඉතිරි කරන්න පුළුවන්ද? මොකද අපි ගොඩක් පිට රටින් මේ රටට ගේනවා. අපිට ඒව කොච්චර ප්‍රමාණයක් නතර කරන්න පුළුවන්ද? මේකෙන් අලුතින් තව කොච්චර පිරිසකට අපිට රැකියාව දෙන්න පුළුවන්ද? තව ව්‍යවසායක කොච්චර ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන්ද? මේ වගේ ඔබ මේ ඉන්න ශාස්ත්‍රය තුල ඔබගේ ඊළඟ අවුරුදු 10 ඇතුළත ඔබගේ තියෙන දැක්ම මොකක්ද? උපාලි හොඳ තැනකට ගෙනාව මේ සාකච්ඡාව. උපාලි ඔය අහන ප්‍රශ්නේ තව අවුරුදු 10කින් කරන එකක් ගැන නැව්වේ. මේට අවුරුදු 33කට ඉස්සෙල්ලා මගේ සිහිනයක් තිබුණා to make Sri Lanka a global village of ceramic. ලංකාව ලෝකෙට සෙරමික් ගම්මානයක් කරන්නට මගේ චින්තනයක් තිබුණා. මම ඒ සඳහා වැඩ කෙරුවා. ඔය පිළියන්දල කහපොළ ඒ පැත්තේ ඉඩම් ටික ඔක්කොම අරගෙන ඒ පැත්තේ මම අර මේ මොනවද කියන්නේ ඒකට මේ කොල්ලුපිටියේ බැංකුවක් තියෙනවා නිවාස යෝජනා වලට ණය දෙනවා. ඔව්. ඒගොල්ලන්ට කතා කරලා අපාර්ට්මන්ට්ස් ෆ්ලැට්ස් වගේ හදලා ඒ සේවකයෝ සමහරක ඒක ඇතුළෙම කසාද බඳිනවා විවාහ වෙනවා ගෑනු පිරිමි කට්ටිය. ඒගොල්ලන්ට ඒකෙම නවතින්න දීලා ඒකෙම ප්ලේග්‍රවුන්ඩ් හදලා ඒකෙම සමුපකාර දාලා ඒකෙම ස්පිරිතාල දාලා ඒකෙම ඉස්කෝල දාලා ලොකු ව්‍යාපෘතියක් ගම්මානයක් හදන්න. ලෝකෙටම සෙරමික් ගම්මානයක්. මම ඒ ගමන තරුණ කාලේ මගේ වයස 30 ගණන් වල තමයි සීන තිබුණේ මට. ඒ සීනෙට මම යන්න ගියා. අවාසනාවක මහත යූනියන් එකක් ඒක ඇතුලේ පටන් අරගෙන කම්පැනි පේලියට වහගෙන ඇවිල්ලා 72 වෙනියට මගේ ඒක වැහුවා. ඊට පස්සේ මං සීනේම මතහැරලා දැම්මා. මම බල උඹලටත් එපා නම් මම පොඩ්ඩයි වේලක් දෙයක් කාලේ නෑ අපි ජීවත් වෙන්නේ පොඩ්ඩක් කන්න ඔච්චර යුද්ධ කරන්න ඕනේ නැහැ කියලා මමත් මගේ සීනේ අතහැරලා දැම්මා. හරි දුකයි කියන්නේ උපාලි මමයි මගේ පුතයි මේ ළඟදී චීනයට ගිය වෙලාවේ ඒ මගේ සිහිනේ හුයිඩා කියන මිනිහයා චීනේ බිම තියලානේ. හුයිඩා විශ්වකම්මානය. එයා විශ්වකම්මානයක් හදලා. ඒක ඉස්කෝල තියෙනවා, ස්පිරිතාල තියෙනවා, ප්ලේග්‍රවුන්ඩ් තියෙනවා, මිනිස්සුන්ට ෆ්ලැට් තියෙනවා, ඔක්කොම තියෙනවා. මගේ අවුරුදු 33කට ඉස්සෙල්ලා තිබිච්ච සීනේ ඒ මිනිස්සයා මම විශ්වාස කරන පස්සේ කාලෙක කරලා තියෙන්නේ කියලා. මට කරගන්න බැරුව ගියා සීනේ අපේ රටේ තියෙන මේ ජරා ජීර්ණ දේශපාලනය සහ යූනියන් ඉල්ල. ඒක මට වහන්න උනේ ඒගොල්ලෝ වැහුවා ඒක කොහොමද? හරිද? ඊට පස්සේ මගේ සීනේ නෑ අර චීන මිනිස්සයා ඒ සීනේ බිම තියලා. මට දුක හිතුණා ගියා මම මගේ පුතාට ගියා මගේ පුතේ මෙයාට ඉස්සෙල්ලා ඒ සීනේ මට තිබුණේ. හැබැයි මගේ රටේ දේශපාලනේ ඔය යූනියන් මට ඉඩ දුන්නේ නැහැ ඒක කරන්න. හැබැයි මේ මිනිස්සයාගේ රට මෙයාට ආශිර්වාදයක් වෙලා තියෙනවා මේක කරලා බිම තියන්න කියලා. මොනවාද කරන්න බැරි උපාලි රටවල් 50කට මම තාම චීනෙත් එක තරඟ කරලා බඩු අරලා තමයි ඩොලර්ස් ගේන්නේ මේ රටට. මේ ලංකාවට කකුසි පෝච්චි එන්නේ චීනෙන් සහ ඉන්දියාවෙන්. ඒ කකුසි පෝච්චියත් මම තමයි දැන් හදන්නේ ලංකාවේ. හරිද? එතකොට කොච්චර මට අපිට සලකන්න ඕනද කකුසි පෝච්චිය පිටරටින් ගේන්නේ නැතුව අපේ කකුසි පෝච්චිය අපිම හදනවට. අදේනද? ඉතින් හැබැයි අපේ සමහරක් මානසිකත්වය තියෙනවා පිටරටින් කකුසි පෝච්චිය අපිට හොඳයි අපේ කකුසි පෝච්චියට වැඩිය කියලා. හැබැයි රටේ ගොඩක් අය ඉන්නවා විශේෂයෙන්ම මේලා සිංහල ව්‍යවසායකයෝ වගේම මුස්ලිම් ව්‍යවසායකයෝ මාව හරියට දිරිමත් කරනවා.
ඔබතුමාගේ බ්‍රෑන්ඩ් එක මාර හොඳයි, ඔබතුමාගේ ක්වොලිටි එක මාර හොඳයි. අපි ගන්න නැහැ චීනේව, අපි ගන්න නැහැ ඉන්දියාවේ, අපි ගන්න ඔබතුමාගේ ඒවා. ඒ කියලා මාව හරියටම දිරිමත් කරනවා. මුස්ලිම් මිනිස්සු ගොඩාක් දිරිමත් කරනවා මාව. තේනද? ඉතින් අර දැන් අපි හදනවා. හදන නිසා දැන් අපේ යන ඩොලර්ස් ටික අර ඔයා කිව්වා වගේ අපි ඩොලර්ස් ගෙන්නන ගමන්ම යන ඩොලර්ස් උත් අපි නවත්තනවා. තේනද? අපිට දෙයියන්ගේ පිටයි කියන්නේ. හොඳයි අපි මම හිතන්නේ ඊටාම වැදගත් සාකච්ඡාවක් කරේ. මේකෙදී ඔබ සියලු දෙනාටම තේරෙන හැටි මේ රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි? අපේ ආර්ථිකය හදාගන්න බැරි ඇයි? මොනවාද අපිට තියෙන ප්‍රශ්න? ප්‍රධාන එකක් තමයි අපේ මේ මනස. අපිට අපි අර කියනවා අපේ භාෂාවෙන් ව්‍යවසායකත්ව මනසක් නැහැ කියලා. ඒ කියන්නේ පොසිටිව් මනසක් නැහැ. ඒ වගේම නිර්මාණාත්මක මනසක් නැහැ. ඉතින් මේ මනස හදාගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ රට වෙනස් කරන්න, මේ ආර්ථිකය වෙනස් කරන්න. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ මේ පළවෙනි වැඩසටහන ඔබතුමත් එක්ක අපි පටන් ගන්න ඕනේ කියලා තියෙන්නේ කරා. මොකද අපි දෙන්නත් හැයන කාලෙක ඉඳන් දන්න දෙන්නේ. අපි සහෝදරයෝ වගේ මේ රටට දෙයක් කරන්න මහන්සි වෙන කට්ටිය. ඉතින් මම හිතනවා මේකේ යම් කිසි දෙයක් මේක නරඹපුව ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න ඉස්සරහදීත් අපි විවිධ වැඩසටහන් වලින් විවිධ පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා තියලා ඔබගේ දැනුම වර්ධනය කරන්න. ඒ වගේම මේ රටට අලුත් ව්‍යවසායකයෝ බිහි කරන්න, ඒ වගේම මේ රට දියුණු කරන්න අවශ්‍ය ඒ උපදේශ, ඒ යෝජනා, ඒ සියල්ල ලබා දෙන්න අපේ channel එක තුලින් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ජය වේවා.